යාළුවනේ කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයගොල්ලෝ බලපු නේද මම මේ අනිකට යන්නේ කොහෙද කියලා. මම මේ යන්නේ මහියංගනේ පොදු ක්‍රීඩාංගණයේ තියෙන මැජික් ෆෙස්ටිවල් අයිස්ක්‍රීම් කානිවල් එක බලන්න. ඒකේ පොඩි ළමයිට හොඟක් සෙල්ලම් කරන්න එහෙම අයිටම් තිබුණා. ඉතින් නිවාඩු දවසේ ඉරිදා දවස නිසා මමත් බබත් එක්ක කරගෙන අයිස්ක්‍රීම් කානිවල් එක බලන්න ගියා. මේ ඉවෙන්ට් එකට ප්‍රධාන අනුග්‍රහය දක්වලා තිබුණේ සිරස ටීවී එකෙන්. අතට මේ වගේ ඉවෙන්ට් එකක් සංවිධානය කරපු ගැන සිරස ටීවී එකට ස්තුතිවන්ත වෙන්න ඕන. පොදු ක්‍රීඩාංගණයට යන වෙලාවේ උගක් අවුව අපි බබාන යන්නත් බෑ කී හැබැයි ගිහිල්ලා ටික වෙලාවක් ගියාට පස්සේ ආපහු එන්නත් බෑ කියලා කිව්වා. ගිරා නිලට පැසී තිලෙන නෙලා ගන්න කියා කියන නුරා ගොයම් යායම ඉතින් ඔය විදිහට කට්ටිය ගොඩාක් ඇවිල්ලා හිටියා. හැම ඉවෙන්ට් එකකටම මගේ මොකක් අය ගිහිල්ලා තිබුණා. මම නම් කිසිම ඉවෙන්ට් එකකට ගියේ නැහැ. මේ මොකද බබා එක්ක එහෙම කරන්න තමයි චුට්ටක් හෙඩ මේඩ වෙච්ච ගමන් සෙනග අතරින් එයා හෙඩ මේඩ වේද කියලා බය හිතෙනවා. මේ ඉතින් මෙතනත් තිබුණේ ඩාන්සින් අයිටම් එකක් කරන්න ගල් පිළිම වගේ. ඊට පස්සේ එතන මැජික් සංදර්ශනයකුත් තිබුණා. ඉතින් අපි ඒ ටික ওই විදිහට බැලුවා. ඉතින් ලස්සන ඩාන්ස් කරන අක්කලා නංගිලා හිටියා. ඉතින් ඕගොල්ලොත් මේ වීඩියෝ එක බලනවා නම් ලයික් එකක් දාගෙන යන්න. ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක් මේකටත් යනකොට මම මුලදීම හොපුතේ ඔයා මේක නගින්න යනවද කියලා බෑ කිව්වා. පස්සේ තමයි මේ යන්න කැමති වෙලා ගියේ. හැබැයි ඒ උඩටම ගියේ නැහැ. අවුව නිසා කකුල් පිච්චෙනවා කියලා ඔය මග හරියගෙන අතර වෙලා තමයි හිටියේ.
සිනාවෙන්න සිනාවෙන්න යාළුවේ ඉන්නේ මොකද ඉන්නේ මොකද ඉන්නේ මොකද පාරුවේ මේ ලස්සන සොඳුරු ලෝකයේ ඉමුසතුටින් යාළුවේ ඉමුසතුටින් දඟලලා ඔක්කොම ගල්ලා අපි ආවා බෝට්ටු පදින්න. මේ බෝට්ටු පදින්න නම් ඇත්තටම ටිකට් ගත්තේ නැහැ. මම හිතන්නේ රැට මියුසිකල් එක තියෙන වෙලාවට මේගොල්ලෝ ටිකට් ගන්නවා. දවල්ට ටිකට් ගන්න නැහැ කියලා. මොකද එදින ටිකට් කවුන්ට් එකක් තිබුණා. ඉතින් අපි බබා ටිකක් බෝට්ටු පැදලා අපි ආවා. ඉතින් ওই ටික එක ඉවර වෙලා එන්න ලෑස්තිරුවට මට හම්බ වුණා අපිත් එක්ක වැඩ කරපු කෙනෙක්. ඉතින් එයාගේ බබාව අරගෙන තමයි අපේ බබා ඔය එහෙට මෙහෙට යන්නේ. මේ අපේ බබා හරි ආදරේ පොඩි බබාලාට එකත් මල්ලිලාට. ඉතින් මෙයාව දැක්කට පස්සේ ඒ බබාත් මෙයාත් එක්ක එනවා. මේ මෙයා පස්සේ ආව තියලා එන්නේනකොට යන්නම් කියනකොටත් එනවා මෙයාගේ පිටිපස්සේ. අනේ ඉතින් ෂෝක් බබෙක්.
සෙල්ලම් කරන්න අයිටම් ගොඩාක් තිබුණත් අපිව බණන් ගියේ මේකේ විතරයි. පස්සේ මම එයාට ගත්ත අනික එකට යන්න ගත්ත ටිකට් එක වෙන බබෙකුට දීලා ආවා. මොකද මෙයා යන්න බෑ කියලා කිව්ව නින්දා මේක විතරයි ආසාවෙන් ගියේ. ඉතින් ওই විදිහට අයිස්ක්‍රීම් කානිවල් එක බලලා අපි දින දැන් මේ ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් මම අද වීඩියෝ එක ගොඩාක් රෙකෝඩින් කරේ නැත්තේ වොයිස් කරේ නැත්තේ ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලන්න ඕන නිසා. ඉතින් මම අදට ගිහිල්ලා ඉන්නම්. මම අද වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.